සිත නිවනට පත්වෙන්න තත්පරයකටත් කලින් හිත ඇතුලේ සිද්ධ වෙන ඒ ප්‍රබලම වෙනස ගැන ඔබ අහලා තියෙනවද? අපි මේකට කියන්නේ අනුලෝම ඥානය කියලා. සිත උපරිමයටම සංසුන් වෙලා සිහියයි වීරියයි එකට පිහිටනකොට සිත අනිත්‍ය, දුක්, අනාත්ම කියන යථාර්ථය දකිමින් ඊළඟ අධ්‍යයනයට මාරු වෙනවා. මේ වෙලාවේදී සිත ඇතුලේ පුදුම වේගවත් ක්‍රියාවලියක් වෙනවා. පරිකර්ම, උපචාර සහ අනුලෝම කියන ජවන සිත් තුන එක දිගට අතරක් නැතුව ඇති වෙනවා. සිත සම්පූර්ණයෙන්ම යථාර්ථයට හැඩ ගැහෙනවා. ඇයි මේකට අනුලෝම කියන්නේ? කලින් ලබාගත් උදයවැය, බංග ආදී විදර්ශනා ඥාන අටටම මේ සිත හරියටම ගැලපෙනවා. ඒ හැම දෙයක්ම සම්පූර්ණ කරනවා. නිකමට හිතන්න, සාධාරණ රජෙක් තමන්ගේ ඇමතිවරුන්ගේ තීරණ අහලා ඒක රාජනීතියටත් ගලපලා එසේම වේවා කියනවා වගේ වැඩක් මේක. මේ ඥාණයෙන් තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන නිවන් මගට සිත සම්පූර්ණයෙන්ම අනුමත කරන්නේ. ධර්මයේ තියෙන මේ ගැඹුරුම තැන් ගැන තේරුම් ගන්න මේ වීඩියෝ එක ඔබේ මිතුරන් අතරෙත් අනිවාර්යෙන්ම ෂෙයා කරන්න.